දෙවෙනි දවස් අපි පටන් ගන්නවා. මෙතන ඉඳලා අද ටාගට් එකක් තියෙනවා. අලුගල් කන්ද නැගලා එතනින් ඇලි හත පැත්තෙන් පල්ලෙහා ගමට බහින්න. එතකොට දැන් තියෙන කන්ඩිෂන් එකත් එක්ක උදේ ටයිම් එක පරක්කු වෙනවා. ඒක නිසා මම යනවා උඩට ට්‍රැක් කරගෙන අලුගල් කන්දට. අලුගල් කන්දට නැගලා එතනින් ආපහු ටීම් එක කොටගඟ යන අස්සේ කොහෙන් හරි හම්බෙන්න තමයි ප්ලෑන් එක. යා. ඒකවල අද කොටගඟ වෙනකන් යන්නේ මම ට්‍රේල් එකේ තනියම කොච්චරද තනියෙන් යන්න වෙයිද දන්නේ. අපි ගිහලා බලමු උඩට. මෙතන ඇත්තටම මේ කඳු දෙකක් තියෙන්නේ. කඳු දෙක මැද්දෙන් යන පොයින්ට් එක තමයි දැන් මම හොයන්නේ. එතකොට බොහෝ විට කඳු දෙක මැද්දෙන් යන්නේ මේ සයිඩ් එක කන්දක් තියෙනවා. මේ සයිඩ් එක කන්දක් තියෙනවා. මෙතන හරි නැත්තම් තව පොඩ්ඩක් ඉස්සරහ තැනක් හරි තියෙනවා. පියන් හිතන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ මෙතනින් තමයි අපි ට්‍රේල් එක පටන් ගන්නෙ. මේ පැත්තේ ඉඳන් අලුගල් දෙනේ ඉඳන් එද්දි මෙතන උඩ මේ පැත්තේ එක කන්දයි මෙතන අලුගල් කන්දයි දෙක තියෙනවා. මේ මැද්දෙන් මේ ගල් පාත් එක දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. ට්‍රැක් කරපු විදිහට හරි. අපි යන්න කලින් පැක් එක දාගෙන යන්න බෑ. පැක් එක හංගලා කැමා කරලා එතන ඉඳන් උඩට තමයි අපිට යන්න තියෙන්නේ. යන් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් පැක් එක මෙතන කැමා කරා. එන පාරින් ඉඳන් ටිකක් උඩට නැගලා මේ ගහත් එක්ක තියෙන්නේ. හරි. දැන් පැක් මොකුත් නැහැ. අපිට මේ ගල් පාර දිගේ තමයි උඩට යන්න ඇත්තේ. අලුගල් කන්ද මේ පැත්තෙන් මට පේනවා. මේ පැත්තෙන් අනිත් කන්ද පේනවා. අපි උඩට යන් වීඩියෝස් ගන්න එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද තනියෙන් යන හින්දා. බලමු. උඩට ගිහිල්ලා තත්ත්වේ. ඉතින් ඔහොම නැගගෙන ඇවිල්ලා මෙතන ආයගල් ගුහාවක් තියෙනවා. අපි මෙතනින් දාලා මේ පාත්තේ උඩට යන්න try කරමු. ඉතින් අපි මේ පාත්තෙන් නැග්ගේ. මේ පාත්තේ වැරදි. අතන දෙත්තෙන් දෙකක් හම්බෙන්න එතනින් අරගින්න බෑ. ඊට පස්සේ මෙතන පල්ලෙහාට බහලා පල්ලෙහා දිගේ ආයෙ පාත්තක් තියෙනවා. ඒකෙන් උඩට යන්න try ගන්නේ. කලින් දවසක ආපු කෙනෙක්ගේ අලිසලකුණු තියෙනවා. කියන්නේ යන පාර හරි. එයාලත් මං වගේ පාරේ වැරදිලා ආපහු ට්‍රැක් හොයාගෙන ගියපු සීන් එකක් තියෙන්නේ. ඉතින් ඈත පේනවා ලස්සනට මීදුමක් යනවා. ඒත් එක්කම පොඩි හිරිපොදයක් යනවා. අපි ආවේ මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා මෙන්න මේ වලින් ඔක්කොම නැගලා මං ඔයාලට කිව්වේ මෙතන ගල් දෙබොක්කාවක් තියෙනවා කියලා. මේ අලුගල් කන්ද මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ තව කන්දක් තියෙනවා. ওই දෙක මැද්දෙන් යන්න තියෙන්නේ. යා ලේසි නෑ යන ගමන පේනවනේ. ට්‍රැක් හදා යන්න තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් උදේ ඉඳන් කාලා නෑ. අපිට හම්බුණා වල්ඩි ස්ට්‍රෝබෙරි. ගමන පටන් ගත්තන් පස්සේ ඉඳකරම තියෙනවා. ඉතින් ට්‍රැවලර්ස් සෑහෙන ලොකු මැච් එකක් ගහලා දැන් භාගයක් දුර නැගලා තියෙන්නේ. ඔයාලට මතක නම් මේක කියන්නේ අලුගල් කන්දේ ප්‍රසිද්ධ ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක තමයි අර මම දාන්න මෙතන උඩින් කඳු දෙක මැද්දෙන් මම අර පෙන්නපු කඳු දෙක මැද්දෙන් ඈත ලස්සනට පේනවා. එතකොට එන්නේ ෆොටෝ එක මම හිතන්නේ ගහන්නේ මෙන්න මේ රේන්ජ් එකේ තියලා. එතකොට ඒ ෆොටෝ එක තමයි ඔන්න ඕක. එතකොට මම දැන් ඉන්නේ අලුගල් කන්දේ මෙහෙම අයිනක. එතකොට අපි අතනට බැස්සේ නැහැ හේතුව එතනට බැස්සනම් තව වෙලා එනවා. මං හිතනවා මෙතනින් මේ යන රේන්ජ් එකේ ගිහිල්ලා තව ටිකක් උඩට දැම්මොත් අපිට ටක් ගාලා යන්න පුළුවන් අලුගල් කන්ද මුදුනට.
ඒකට තමයි දැන් මම try කරන්නේ. එහෙම වුණොත් තව පැය භාගකින් පැය එකමාරක් වගේ ඇතුළත උඩ රීච් කරන්න පුළුවන්. නැත්නම් අර එහෙම අර පාත් එකේ ගියොත් මම හිතනවා ඊට වඩා සෑහෙන වෙලාවක් යයි කියලා. හරි. අපි යන් උඩට. දැන් හරි මහන්සි. ඉතින් ට්‍රැවලර්ස් පැය එකමාරකට විතර පස්සේ ඉතා අසීරු ගමනකින් පස්සේ අපි ආවා අලුගල් කන්දේ එක උඩකට. ඉතින් මෙතනට ලේසියකට කෙනෙක් එන්නේ නැහැ. මොකද view point එකක් කියලා එකක් තියෙන්නේ මෙතනට වඩා උඩ. ඉතින් අපේ travel brothersලා ඒ view point එකට ගිහිල්ලා කරපු වීඩියෝ එක මම මෙතනින් දාන්නම්. එතනට යනවා නම් මේ ගල දිගේ තව යන්න තියෙන වෙන වටයක්. අපි ආවේ ඒ කියන්නේ අලුගල් කන්දේ මෙහෙම වටේ ගිහිල්ලා එන්න ඕන එක අපි මෙහෙම නැග්ගේ. එතකොට අපි මෙතන තමයි රීච් කරලා තින්නේ. ආපහු අර view point එකට යනවා නම් අපි ආපහු පල්ලෙහාට බහැලා එන වටයක් අය යන්න වෙනවා. ඉතින් අලුගල් කන්දත් උන්න අපි නැග්ගා. টොප් එක නැගගත්ත කොහම හරි මම දන්න travel brothers ලගේ ඒ ගියපු වීඩියෝ එකේ පොඩි ක්ලිප් එකක් මෙතනින් 5 weeks උයි ඔක්කොම ටික ඒ තියෙන view එක මේ පැත්තත් එහෙමයි කන්ද කියන එකේ view point එකක් ලේසියකින් නැහැනේ. ඔව් view ගන්න වෙන්නේ ගස් උඩ ඉඳලා තමයි view point එක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ නව්වා සුප්පා ඒ ටීම් එක. එයාලගේ සපෝට් එකක් තිබ්බා මේකට. හරි. එහෙනම් අපි ඩබල් එකේ දැන් බහින්න ගන්න ඕනේ. මොකද මං විතරයි තනියෙන් නැග්ගේ මේ ගමන. අපේ ටීම් එක පල්ලෙහා. එයාලා යන්න ලෑස්ති වෙනවා. එයාලා මගේ ඇරෙන්නේ නැතුව ටක් ගාලා මම දැන් පල්ලෙහාට බහින්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නැග්ගා වගේ නෙමෙයි පල්ලෙහාට බහින එක. ඔයාලට පෙන්වන්න විදිහක් තිබ්බේ නැහැ සමහර තැන්වල. අර ගල් දෙබොක්කාවල් ලස්සෙන් සෑහෙන ගේමක් දීලා නැග්ගේ. දැන් ඒ ටික බහින්න ඕනේ. මං හිතන්නේ බහින්නත් පැයක් විතරයි තව. යා අපි පල්ලෙහාට ගිහලා බලමු. කොහමරි ගල්ලා අර කට්ටිය මගෙන් අල්ල ගන්න ඕනේ. අපි ගිහලා බලමු පල්ලෙහාට මොකද වෙන්නේ කියලා. මම උඩේම try එකක් දෙනවා. තව බහිද්දි තීරියස් කීපයක් ගන්න. පොඩි පොදියක් තියෙනවා. පස්සට කලින් ටක් ගාලා පල්ලෙහාට බහ ගන්න ඕනේ. හරි. එහෙනම් අපි පල්ලෙහාට හැම්බෙමු. ඉතින් පේනවා ඉතින් මෙන්න මේ වගේ දල බෑමක් බහින්න තියෙන්නේ. බහැලා අන්න අර පාත් එකට යන්න ඕනේ කොහම හරි. වර්ෂාවක් දැන් පොඩ්ඩක් අඩු වුණා. ඉතින් අපි අලුගල් කන්දේ නැග්ගේ මෙන්න මේ කන්ද මෙහෙම දිගට ගිහින් අන්න අර එජ් එක වෙනකන් ගියා. ඔය එජ් එකේ තමයි අර වීඩියෝ එක මම ගත්තේ. දැන් පස්සට බහින්න ගමන් තියෙන්නේ. එනවා ඉතින් ලේසි නෑ. මොකද තියෙන ට්‍රැක් එකක් නෙමෙයි මේක ට්‍රැක් කරන් යන්න ඕනේ පාත් එකක්. ඒත් එක්කම මේකේ විශේෂත්වය තමයි මේක කවුරුත්ම කියපු නැති පාරක් මම හිතන්නේ. මොකද මේක ට්‍රැක් කරන් යනවා කියන්නේ ඔයාලට පේනවනම් දැන් ඔය ඉස්සරහ කන්දේ මෙන්න මේ ඒජ් එක තියෙන්නේ. අන්න ඔය වගේ ඒවා තිබ්බා. ඒවා වලින් තමයි මෙහෙම උඩට නැග්ගේ. උඩ නැගලා එජ් එකට ගියේ. ඒක වීඩියෝ කරන්න තරම් ක්‍රමයක් තිබ්බේ නෑ මං තනියෙන් ඉන්න හින්දා. හරි අපි බහිමු ටට්ටක් ගාලා පල්ලෙහාට. දැන් වෙලාව 9:40යි. අලුගල් කන්දට යාම සඳහා පාරවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නකල්ස් පයිපීක් පැත්තෙන් ඇවිල්ලා එතන ඉඳන් ට්‍රැක් කරගෙන අලුගල් කන්දට එන එක. දෙවෙනි එක තමයි මේ විදිහට අලුගල් ලෙනට ඇවිල්ලා ලෙනේ ඉඳලා ට්‍රැක් කරගෙන කන්දට යන එක. ඉතින් ට්‍රැවලර්ස් දැන් අපේ විනාඩි 40ක් විතර බැස්සා. මේ පාත් එකේ තනිකර වතුර පාරක් තියෙන්නේ. ඒත් පළවෙනිව තමයි දැන් අර දියසීරා වලින් ආව වතුර පේන්න පටන් ගන්න තියෙන්නේ. මම හිතනවා මේක තව ටිකකින් අලුගල් ලෙන පාරට මේක වැටෙන්න ඕනේ. පොතේ විදිහට අපි යන්. ඉතින් කොහොම හරි අන්තිමට අපේ අලුගල් ලෙන පාරට වැටලා තියෙන්නේ දැන්. මෙන්න මේ තියෙන අලුගල් ලෙන පාර. ඉතින් සෑහෙන මහන්සියි මේ අපි පටන් ගත්ත තැනින් නෙමෙයි බැස්සේ. අපි දැන් ලෙනට ගිහිල්ලා ඉතුරු කට්ටිය ඉන්නවද කියලා බලලා පැක් එක රෙඩි කරගෙන ඊළඟ ගමන යන්න. යාලා ගිහිල්ලා නම් මට අල්ලන්න ස්පීඩ් කරන්න වෙනවා. හැබැයි දැන් ටිෂු එක තියෙන්නේ සෑහෙන මහන්සි. මහන්සි කියන්නේ අය කීපයක් ගමනක් උදේට කාලා නැහැ. ඊයේ සීතලත් එක්ක හොඳ නිින්දක් නැහැ. මේවත් එක්ක දැන් සාමාන්‍ය හොඳ කන්ඩිෂන් එකක් නැහැ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ අපේ කට්ටියගේ මොකෝ තත්ත්වය කියලා. ගිහිල්ලා නම් අපි පටන් ගන්න ඕනේ දැන් ඉඳන් රූට් එක අල්ලන්න. අපි යන් ඉස්සරහට ගිහලා බලමු අපේ කට්ටිය ඉන්නවද කියලා. කන්දදී හම්බෙමු.
ඉතින් 10:00 වගේදී ආපහු ගුහාවට බැස්සා. කට්ටිය රැස් වෙන ගමන් ඉන්නේ යන්න. දෙයට නෝලස්සක් තමයි තියෙන්නේ. මේ අලුගල් ලෙන හා සම්බන්ධ පුරාවෘත්ත කතා කීපයක් තියෙනවා. ඒ අතුරින් රාවණා රජු සමයේ සිදු වූ ගැටුමකින් පසු මියගිය කණ්ඩායමේ සිරුරු පිළිස්සීම සඳහා මෙම ස්ථානය තෝරාගෙන ඇති බව ප්‍රසිද්ධයි. කොම ඇස් කරලා තින්නේ පිටත් වෙන්න යන්නේ. මෙතන කට්ටියට ඉන්න වුණාට ඇවිල්ලා අතන ගුහාව එහා පැත්තේ මෙතන තියෙන්නේ. ඊට අමතරව මේ පැත්තට ගියොත් මේ විදිහට පොඩි වතුර පාරක් තියෙනවා. මේ වතුර ගන්න පුළුවන්. හරි ඉතින් අපි අලුගල් රෙන්ට සමුදීලා අපි දැන් කොහාටද යන්නේ? කොටගඟ ඇලි 7ට. කොටගඟ ඇලි 7ට යනවා. මං යනවා දැන් මේ බෑග් එක ගත්තේ නැහැ. බෑග් එක තිබ්බ තැනින් කැමරා කරපු තැනින් ගන්න ඕනේ. ඉතින් ඒකට මං කට්ටියට කලින් පොඩ්ඩක් ගිහිල්ලා තන පොඩ්ඩක් හොයන්න වෙනවා. මොකද අතුල එක දැම්මේ. යා. ඒකට මේ ගමනේදී මේ වෙද්දි අපි මෙතන අලුගල් ගුහාවට ආවා. අලුගල් කන්ද නැග්ගා. 5 peaks ගියා. උඩ මෙන්න මේ හරියට එනකම් ඉස්සෙල්ලා මං ආවා. හරියට මේ කොටගඟ අලුගල් වෙන ගුහාව අස්සට වෙනකම් අපි පිටේ අරින් එනවා. බෑග් එක ඉස්සරහට බලන්න. හරි. ඉස්සරහ මේ ටිකවත් අපේනවා. මේ ටිකන මේ දුම් බහැලා මේ ඇතුලින් තියෙනවා මා ලස්සන. ඒක අර එක එක මම ඔය ගහන්න දාන්න පාට වලින් තියෙන ගස් පට්ට ගස්. ඉතින් ඔය ඈත මෙන්න මේ ලයින් එකේ මේ උඩක ඉඳලා වඳුරු රංචුවක් ගස් වලින් ගස් වලට පැන පැන ආවා. ඒකේ විශේෂම දේ තමයි මේ එතන සුදු වඳුරු දෙන්නෙක් හිටියා. සාමාන්‍යයෙන් මේ එළියේ කැලෑවල සුදු වඳුරු බලන්න වෙන අවස්ථා හරිම දුර්ලභයි. මේ කැම් එකට අපි ඉන්නේ මෙන්න මෙතන දැන් ඉන්නේ. සෑහෙන දුර ඉන්නේ. මොකද හිතන්නේ? දැක්කනේ සුදු වඳුරු? දැන් පේන්නේ නැහැ ෆෝන් එකට කැම් එකට පේන්නේ නැහැ. සුදු දෙන්නෙක් හිටියානේ. දෙන්නෙක් කියලා සුදු වඳුරු දෙන්නේ. පල්ලෙට ආවනේ.
ඉතින් අපේ ගමන අවසන් කිරීමට අද දිනේ සිදු වෙනවා. ඒකට හේතුව තමයි අපගේ එක් සමාජිකයෙකුට හෙට දිනේ වෙන විට කොළඹට යාමට සිදු වී තිබීම. එම නිසා අපි ඇලිහත පැත්තෙන් නොගොස් නැවතත් තංගප්පුවෙන් අපේ ගමන අවසන් කිරීමට තීරණය කරා. අන්නේ නීති හදන්න ඕන.